සුබ දවසක් වාසි වුණු දැනට. ඔන්න ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් කරන්න හිතුණා. අද ඉරිදා දවසක් ඉඳලා අද අපි ඉන්නේ යාපනයේ. ඉතින් යාපනයේ කම්මැලිකමේ වෙයිද්දි අපේ යහපැත්තේ වාහනේ අයියා කතා කරා යන් කියලා නාගදීපේ. ඒගොල්ලන්ගේ පවුලේ අයත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් එක්ක යාපනය යන තමයි අපි දැන් යාපනයේ නෙවෙයි නාගදීපේ. නාගදීපේ යන තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද ඉරිදා දවසක් ඉඳලා නිමාඩුයි අපද කංකසන්තුරේ පෙට්‍රෝලියම් එකට තමයි අපි පෙට්‍රල් ලෝඩ් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද නිමාඩුයි. එතන ඉතින් ඒක නිසා අපි මෙතන ඉඳලා තේරුමක් නැහැ. මොකද මේ හරිය අපිට වෙන තැන් වල වගේ නෙමෙයි. කෑම ගන්න හරි තැනක් නැහැ. ඉතින් ඒක නිසා අපි පොඩ්ඩක් එළියට යන්න කියලා හිතුවා කට්ටියත් එක්ක. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද මේ වෙන්නේ කියලා. දැන් අපි ඉන්නේ කංකසන්තුරේ පෙට්‍රෝලියම් ඩිපෝවේ තමයි ඉන්නේ. පෙට්‍රල් ලෝඩ් එක කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලාපොරොත්තු වෙන්නේ නාගදීප යන්න. ඉතින් බලමු ඉස්සරහට වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. හරි ඔය තියෙන්නේ අපි ඉන්න තැන මුහුදු වෙරළ. කංකසන්තුරේ මුහුදු වෙරළ තමයි තියෙන්නේ. ඉතින් මුහුදු වෙරළට පොඩ්ඩක් ගිහිල්ලා එහෙම යාපනයේ බස් එකක් යනකම් ඉඳලා ඉවරලා යාපනයේ බස් එකේ අපි යාපනයට මුලින්ම ගියා. ඉතින් ඔය තියෙන යාපනයේ අදි තමයි ඔය තියෙන්නේ. පොඩි රෝස බස් එක තමයි ගියේ. මාර මැද්දකීමක් එක්ක ගොඩ දවසකට පස්සේ රෝස බස් එක යන්නේ. ඉතින් ඔහොම ගිහිල්ලා අපි යාපනයෙන් බැස්සා. බැහැලි ඉවරලා පොඩි බඩගින්නක් ආපු නිසා කඩේකට ගිහිල්ලා අපි කෑවා පරාට කාලා උඳුවට කෑවා. මාරම රසයි ඈ. ඒ කෑම කන්න යාපනයට මෙන්න ඕනි. මොකද මාරම රහයි. වෙනස් විදිහකට වෙනස් ආකාරයකට තිබ්බේ එහෙම දීලා එහෙම කාලා අපි ප්ලේන් ටිකත් බීලා අපි ඊට බැස්සා. නාගදීප පැත්තට යන බස් එක නගින්න. ඔය තියෙන අපි යන බස් එක තමයි ඔය තියෙන නම කුරිකාට්ටුවන් කියලා තමයි තියෙන බස් එකේ නම. ඉතින් ওই ආකාරයට අපි බස් එකකට නැගලා හිටියා සාමාන්‍ය විනාඩි 10ක් විතර වගේ හිටියා බස් එක අදින්න. එතකන් අපි පොඩ්ඩක් ඉතින් ඉඳගෙන හිටියා කට්ටියත් එක්ක අය එක ගහ. අපිට හම්බුණා පිටිපස්ස සීට් එකේ තුන් දෙනාටම යන්නත් ගානටම. ඉතින් තාම අපේ ගයන්න අයියා සහ මේ පවුලේ කට්ටියත් ආවේ නැහැ තාම. ඒගොල්ලෝ වෙනම වාහනයක ඉන්නේ. ඉතින් අපි බස් එකේ නාගදීපේ බලා යන පිටත් වුණා. ඉතින් බලන්න ලස්සනට දෙපැත්තේ කලපුව තියෙනවා. දෙපැත්තම කලපුව තියෙන්නේ. ඔය තියෙන්නේ කොටු දාලා තියෙන්නේ. දැල් දාලා තියෙන ඉස්සෝ කොටු. ඉතින් හිමින්සරේ කොහොමත් විනාඩි 45ක් විතර යනවා යාපනයේ ඉඳලා බෝට්ටුවෙන් යන්න තියෙන තැනට වෙනකම්. ඉතින් දෙපැත්තම සුන්දරත්වය විඳ ලස්සන දමිළ සින්දුවකුත් අහගෙන. මොකද මේ පැත්තේ ඉන්නේ ගොඩක් දමිළා යන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ තයිපොංගල් මේ දවස් විශේෂයෙන් උත්සව තියෙනවා. ඉතින් කට්ටිය ලයිලයි බඩු අරගෙන ගෙවල් වලට යනවා. ඉතින් ඒ ලස්සන සින්දුවක් අහගෙන අපි පරිසරයත් විඳගෙන හිමින්සරේ අපේ ගමනාන්තයට ළඟා වෙනවා. දැන් දවස් දෙක තුනක් ඉවර වෙලා. ඉතින් මේ ඒකට තාමත් මේ පැත්තේ උත්සව එහෙම තියෙනවා ගොඩ හරියක්. මට කියන්න බැරි වුණා. අපිට බස් එකේදී බලපුවම යාපනයේ ඉඳන් නාගදීපයට තියෙන කිලෝමීටර 36ක්. එතකොට බස් එකේ ගන්න රුපියල් එක්කෙනෙකුට 170ක් ගන්නවා යාපනයේ ඉඳන් නාගදීප දක්වා. හරි ඔන්න දැන් අපි දැන් බහින තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනින් පස්සේ බස් එකෙන් යන්න බෑ. බෝට්ටුවෙන් තමයි යන්න පුළුවන්. ඉතින් කට්ටියත් එක්ක ඔන්න හිමින්සරේ බැහැලා තාමත් ඉතින් අපි අනිත් වාහනේ ගයන්න අයියම තාම ඇවිල්ලා නැහැ. ඉතින් චුට්ටක් අපි හෙට මෙහෙට කඩවල් ගන්න පොඩ්ඩක් අවුදිලා බලලා පොඩ්ඩක් බටේ පිටේ සිරිනරඹමින් හිටියා ඒගොල්ලෝ එනකම්. ඔය පේන්නේ එතනට පේන මුහුද
මුහුදු සීමාව. ඉතින් ඔය පේන්නේ නාගදීපේ තමයි ඔය පේන්නේ. ඒ පැත්තෙන් පේන්නේ ඩෙල්ෆ් දූපත. ඒක කැමරාවට නම් පේන්නේ නැහැ පැහැදිලිව. ඈතිනුත් තව දූපතක් පේනවා. ඒක නම් පොඩි දූපතක් හැබැයි. ඒ දූපතෙන් කෙලිම ඉස්සරහ තියෙන අපිට යන්න ඕනේ නාගදීප දූපත තමයි ඉස්සරහ තියෙන්නේ. ඉතින් අපි බෝට්ටු ගාවට කිලෝමීටර් මම හිතන්නේ මීටර් 500ක් විතර පයින් යන්න ඕනේ. වෙනද නම් වාහනයෙන් යන්න පුළුවන්. දැන් හැබැයි මාර්ගයේ පොඩ ඉදිකිරීම් කටයුතු ටිකක් කරන නිසා අපිට වාහන වල යන්න දෙන්නේ නැහැ. මම හිතන්නේ මන්තිරු දෙකට වගේ පාර කාපට් කරලා හදන්න තමයි මේගොල්ලෝ හදන්නේ. මේ දවස්වල ඉතින් වැඩ තියෙන හින්දා අපිට වැඩ තියෙන නිසා අපිට වාහන වල යන්න විදියක් නැහැ. බෝට්ටු ගාවට යන්න තියෙන්නේ පයින්. ඔන්න ඉතින් අපි බෝට්ටු තියෙන තැනට ආවා. ඉතින් හැබැයි අපි එද්දිම වගේ තමයි නාගදීපට යන බෝට්ටුව ගිහින් තියෙන්නේ. ඉතින් ඊගාව වෙනකන් අපි පොඩ්ඩක් වේටින් රූම් එකේ ඉන්න උනා. ඒ අතරතුර අපි ඉතින් පොඩ්ඩක් වටේ ඇවිදින්නත් එක්ක පොඩ්ඩක් එහෙට මෙහෙට යද්දි ඔය තියෙන්නේ ඩේල්ෆ් වලට යන බෝට්ටුවකට බඩු පටවන ලොරියක්. ඉතින් ඕක ඔතන ඉන්නකොට තමයි පොඩ්ඩක් කතා කර කර ඉන්නකොට ඔය බෝට්ටුව කයිය කෙනෙක් පොඩ්ඩක් සෙට්ලා කතා කර කර ඉන්නකොට ඒගොල්ලෝ කිව්වා මල්ලි ඔයගොල්ලෝ නාගදීප ගිහින් එන්න. අපි මේ බඩු ගෙනියන එකේ ඔයගොල්ලන්ට ඩෙල්ෆ් ගිහිල්ලා හැබැයි එන්න පුළුවන්. හැබැයි වැඩි වෙලාවක් රැඳෙන්න බෑ. සාමාන්‍යයෙන් පැය 2ක් 3ක් වගේ ඉඳලා අපි බඩු ටික බානකම් ඔයගොල්ලෝ ඇවිදලා කරලා එන්න කියලා. ඉතින් ඒක මාර chance එකක්. මොකද සාමාන්‍යයෙන් අපි ප්‍රයිවට් බෝට්ටුවක් බුකින් කරගෙන ගියොත් එහෙම රුපියල් 35000ක් විතර යනවා ඩෙල්ෆ් වලට ගිහින් එන්න. සාමාන්‍යයෙන් එදිනෙදා යන බෝට්ටුවේ කට්ටිය ගන්න නැහැලු. ගන්න නැහැ කියන්නේ ඉඩ සීමිතයි. ඒ කියන්නේ උදේ පාන්දර එකේ රජයේ සේවක 60ක් විතර නගිනවලු වාහනයට. ඒ කියන්නේ ඒගොල්ලෝ රාජකාරී වලට යන කට්ටියනේ. ඒගොල්ලෝ සහ ගමේ මිනිස්සු දාගත්තට පස්සේ තමයි ඉඩ තිබුණොත් තමයි සංචාරකයෝ දාගන්න. ඉතින් ඒක නිසා මේ වගේ chance එකක් හම්බීමේ සම්භාවිතා ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා අපි ඊගා බෝට්ටුව අප ගමන් ටක් ගාලා නාගදීපයන් ලෑස්ති වුණා. අපි ටාගට් එක තිබ්බ නාගදීප සම්පූර්ණම පැය එකමාරෙන් විතර වගේ වැඳලා එන්න. ඒක නිසා අපි ටක් ගාලා බෝට්ටුවට ලහි නැගලා හිමින් සැරේ බෝට්ටුවෙන් යන්න පටන් ගත්තා. ඔන්න කට්ටිය දැන් යන්න ලහි ලෑස්ති වෙනවා. තා පොඩ්ඩෙන් අපි ගොඩබිමෙන් මුහුද පැත්තට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න දැන් අපි යනවා. සාමාන්‍යයෙන් බෝට්ටුවකට මගින් 100 දෙනෙක් විතර වගේ ෆොටෝ ගන්නවා. දැන් සාමාන්‍යයෙන් මේකෙත් අපි ඉන්නේ උඩ. හැබැයි යටෝකෙන් යටත් සාමාන්‍ය මිනිස්සු 70ක් 80ක් විතර යට ඉන්නවා. අපි ඉන්නේ උඩ සීමාවේ. ඉතින් ඔය තියෙන්නේ රියදුරු අසුන තමයි ඔය තියෙන්නේ. උඩ ඉන්න ටික දෙනයි පහළ තමයි ගොඩක් අය ඉන්නේ. බෝට්ටු ගමන සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් විතර වගේ ගමනාන්තයක් තමයි තියෙන්නේ නාගදීපේට. ඔන්න අපි ළඟටම ඇවිල්ලා තියෙන දැන් නාගදීපට යන නාග විහාරයට යන ජටිය ගාවට. ඔන්න දැන් ජටියට පොඩ බෝට්ටුව ලං කරන ගමන් තියෙන්නේ. ඉතින් අපි බැහැලා බලමු ඊගාවට මොකද කොහොමද කියලා. ජැකට් කරලා බෝට්ටුව ඇතුලේ දාන්න. අයියේ ජැකට් කරලා බෝට්ටුව. ওই විදිහට තමයි ඉතින් බෝට්ටුවෙන් බැස්සට පස්සේ තියෙන ඔය ඉතින් අපි ආව බෝට්ටුව. ඉතින් ඔතන ඉඳන් එහා පැත්තෙන් නම් මෙහා පැත්තට රුපියල් 80ක මුදලක් ගන්නවා එක් අයෙකුගෙන් බෝට්ටුවට. අපි ගිහින් බලමු නාග විහාර පැත්තට කොහොමද කොයි වගේද කියලා. අවුවනන්සරයි මාරම විදිහට ඔළුව පැලෙන්න වගේ අවුවසරක් තියෙන එක නිසා කවුරු එන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් තොප්පියක් දාගෙන එන්න. මොකද මාරම ඔළුවක් මොකක් හදන්නේ අවුවසරට.
මාරම ලස්සනයි නාග විහාරය. ඉතින් ඔහොම ඉද්දි අපි බුදුන් ඇඳලා ඔහොම කළා. ඉතින් අපි පුළුවන් තරම් ඉක්මනට අපේ ඊගව ටාගට් එක උනේ ඩෙල්ෆ් දූපතට යන්න. ඉතින් පුළුවන් තරම් ඉක්මනට අපි සාමාන්‍යයෙන් පැයකමාරක් වගේ කාලයක් අරගෙන පුළුවන් තරම් ඉක්මනට අපි පිටත් වුණා. නාගදීපෙන් නැවතත් හිටපු තැනටම යන්න. හරි අපි ඉතින් නාග විහාරෙත් වැඳලා ටක් ගාලා අපි පිටත් උනේ. එහා පැත්තෙන් ඉතින් අපි එකට ටක් ගාලා 6ට පොඩි ලොරියක් ගත්තා. රුපියල් කෙනෙක්ගෙන් රුපියල් 50ක් ගන්නවා. පන්සල ගාව ඉඳලා ජැටියට යන්න. ඉතින් අපි යන අතරතුර කොවිඩ් පොඩ්ඩක් ගොඩ වෙලා ගියේ. ඒ කොවිඩ්ලත් මාරම ලස්සනයි. එදා දන්සලකුත් තිබ්බ එතන. දන්සලත් වැඳලා අපි අයිස්ක්‍රීම් එකකුත් කාලා හිමින් සැරේ පුළුවන් තරම් ඉක්මනට එහා පැත්තට යන්න ලෑස්ති වුණා. හරි ඔය තියන්නේ අපි බෝට්ටුවෙන් ආයි එහා පැත්තට යන ගමන් ඒ බෝට්ටුවේ අපි පොඩක් කියලා පොඩ උඩට ඇවිල්ලා පොඩි වීඩියෝ කෑල්ලක් ගහගෙන නැත්තම් උඩට එන්න දෙන්නේ නැහැ. මොකද සේෆ්ටි ෆස්ට් ආරක්ෂාව පළමුව තියෙන්න ඕනේ. මොකද ජැකට් දාලා අනිවාර්යෙන් එන්න ඕනේ. ඊට පස්සේ අපි පුළුවන් තරම් ඉක්මනට ඩෙල්ෆ් බලා යන බෝට්ටුව නැග මේ දිනේ බෝට්ටුව තමයි මේක ගෙනියන්නේ බඩු. ඒ කියන්නේ බඩු කියන්නේ ගෙදරකට අවශ්‍ය කරන බඩු වර්ගයක් තමයි ප්‍රවාහනය කරන්නේ. ඉතින් මේ chance එක අපිට හම්බුණා. ඒගොල්ලෝ එක බානකම් අපිට ඩෙල්ෆ් වටේ රවුමක් ගහලා එන්න කියලා තමයි කිව්වේ. ඉතින් අපි පුළුවන් තරම් ඉක්මනට ඩෙල්ෆ් වටේ රවුමක් ගහුවා. මොකද අපි ඉක්මනට ආවා. මොකද මට ගොඩක් වීඩියෝ කරගන්නත් chance එක බැරි වුණා. මොකද මගේ ෆෝන් එකේ බැටරි ලෝ වෙලා තිබිච්ච නිසා ගොඩක් ඩෙල්ෆ් දූපතේ වීඩියෝ ගන්න බැරි වුණා. අපි කැලෑෂියෝ බලන්න ගියා. එතකොට බලකොටු බලන්න ගියා. ඩෙල්ෆ් අවුවට බීච් එක ඒ ටික ඔක්කොම බලලා අපි පැය දෙකක් වගේ කාලයක් අරගෙන පුළුවන් තරම් ඉක්මනට නැවතත් බෝට්ටුවට ඇවිල්ලා හවස 6:00 විතර වෙද්දී වගේ නැවතත් ලංකාවට ආවා. ඔය විදිහ තමයි ඉතින් අපේ අද දවස් ඉවර වුණේ. ඉතින් අපි ප්ලෑන් කරගෙන ගියේ නාගදීප ගිහිල්ලා ඊට පස්සේ ඇවිල්ලා නැවතත් යාපනයාවට ඇවිදින්න. හැබැයි අපිට වෙලාවට chance එකක් හම්බුණා ඩෙල්ෆ් ගිහින් බලන්න. මොකද සාමාන්‍ය ලේසියෙන් යන්න බෑ ඩෙල්ෆ් වලට. මොකද එක අතකින් ගාන වැඩි සහ එක ප්‍රශ්න තියෙනවනේ. ඉතින් ඒක නිසා අපිට ඒ chance එක හම්බුනේ. ඉතින් අපි ඒ chance එක ගත්තා. නමුත් අවාසනාවට මට ඒ ටික වීඩියෝ කරගන්න බැරුණා. මොකද මම ලෑස්තිලා නෙමෙයි ගියේ. ෆෝන් charger සරම ඔක්කොම දාලා ගියේ. ඉතින් ෆෝන් එකේ බැටරි බැස්ස නිසා ෆෝන් වීඩියෝ කරගන්න බැරුණා. නමුත් අපිට නැවත ඒ අයියා කිව්වා ආයෙ ආවොත් අනිවාර්යෙන් එන්න මේ විදිහටම chance එකක් කරන් දෙන්නම් කියලා. ඉතින් ඒක නිසා බලමු ඊගාව පාරවත් අපි යද්දි අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් අදට මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. අලුත් වෙනසකුත් එක්ක ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.